බලමු අතුරුදහන් වීමේ ද්‍රාවණය කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ තල්මානික්කම් ග්‍රෑම් 6.2යි රතු ගඩොල් කොඩු අහුන්සයයි. ආඩතෝඩ කොළ 25කුත් ඕනේ. ඕක පරිස්සමෙන් කරන්න හැටි තේරෙන්නේ නැද්ද ඔයාලට? මං ගොඩක් මහන්සි වුණා මේ ද්‍රාවණය හදන හැටි හොයාගන්න. මහත්තේ එතකොට ඕකෙන් මොකද වෙන්නේ? මේකෙන් ඕන දෙයක් අතුරුදහන් කරන්න පුළුවන්. හදිසියේ ලෝගුස් આવොත් එහෙම එකපාරක් ඉහගන්න එක විතරයි තියෙන්නේ. ඇත්තම කියනවා නම් මහත්තේ මහප්පා කියන්නේ ඊටමත් පඬිත අති උත්කෘෂ්ඨ මහා පඬිත ඔය කියවිල්ල නවත්තලා දැන් ඕක පරිස්සමෙන් කරන්න නිල් බුද්ධි. මං ඕන දෙයක් පරිස්සමෙන් තමයි මහප්පා කියන්නේ. මහප්පා මට කියලා දෙන්න ඕන දෙයක් සංයමයෙන් කරන්න කියලා. එහෙම නේද අපේ මහප්පේ? රටවට කර වැට බැන්දත් කටවටේ බඳින්න බෑ කියනවනේ. දැන් බලමු ද්‍රාවණය හදන හැටි. වට්ටක් කමල් 200ක් විතර ඕනේ කරනවා. අමු ඉඟුරු පෙති 2-3ක් පමණ. ලුණු සාමාන්‍ය ප්‍රමාණයේ 1 කැටයක් විතර දමා ගන්න. ඒයි! අයියෝ අනිල්! කතා කරන්න අනිල්. ඔයා හොඳින් නේද මල්ලියා? පොඩ්ඩක් කම්පනයටපත් වුණා. අවුලක් නැතෝ. එයාට ප්‍රශ්නයක් නෑ වගේ. ඒත් මගේ සටහන් ඔක්කොම ඉවරයි. මට ඉස්සර වගේ මේවා මතක හිටින්නෙත් නෑනේ. අයියෝ මට මුලින්ම දාන්න ඕනේ මොනවද කියලාත් මතක නෑ. බය වෙන්න එපා මහත්මේ. මට ඒක හොඳට මතකයි. ඔය ඇත්තමද? අතුරුදහන් වීමේ ද්‍රාවණයට අඩංගු මූලද්‍රව්‍ය පල්මානික්කම් ග්‍රෑම් 6.2යි. රතු ගඩොල් කුඩු අවුන්සයයි. තව ඕන ආඩතෝඩ කොළ 25කුත්. ඊට පස්සේ තියෙන ඔක්කොම කලවම් කරන්න. හරියටම හරි අනිල් මුලින්ම දාන්න ඕනේ ඔය ටික තමයි. තව මතක් කරගන්න බලන්න. කොහොමද ඔය ඔක්කොම මතක තියාගෙන ඉන්නේ? ඒන විදියට පිපිරීම නිසා අනිල්ගේ මතක ශක්තිය වැඩි වෙලා. ඒ කියන්නේ අතුරුදහන් වීමේ ද්‍රාවණය එයාට සම්පූර්ණයෙන්ම මතකයි. ඒ වුණාට මහත්තයා ඔයා දන්නවනේ අනිලගේ ඇටි මෙලෝ විචාරයක් නෑනේ. ඕවා හදලා මොනවා වෙයිද දන්නේ. ඕන් කිව්වා. ප්‍රශ්නයක් නෑ නෙල් පුතේ. ඒ ගැන මම බලා ගන්නම්. ඒ වුණාට මහත්තයා මං කියන්නේ මම හිතන දේ හරිනම් අනිල්ට මේ ලැබිලා තියෙන විශේෂ හැකියාවෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. හොඳයි දැන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ වුණාට මහත්තයා ඔය වට්ටෝල ගැන මහප්පා තව ඩිංගක් හිතනවනේ. මොකද ඔය වට්ටෝල මහප්පට දුන්නේ අනිල්. අනිල් කියන්නේ උපංගේ ගොනෙක්. තේරෙන්නේ නැද්ද? අපෝ අන්තරොත්දාන උනා නේද? මම මෙතනම තමයි ඉන්නේ දරුවනේ. මේ ද්‍රාවණය හොඳට වැඩ කරනවා. නිල්බුද්ධි බලන්නකෝ මහප්පා අතුරුදහන් වෙලා. මම දැක්ක මොඩියෝ එක ඔයා කියන්න ඕනේ නැහැ. දැන් කරන්න තියෙන්නේ මගේ මේ පොත්වල තියෙන හැම දෙයක්ම අනිල්ට මතක තියාගන්න කියවන්න දෙන එක. එතකොට කවදාවත් මේ තොරතුරු නැති වෙන එකක් නැහැ. ඒව හැමදාම අනිල්ගේ මතකෙම තියෙයි. මේ පොත්වල තියෙන විශේෂ රසායනික මූලද්‍රව්‍ය ගැන මම දැන් අනිල්ට කියලා දෙනවා. අන්න නිල්බුද්ධි අපේ මහප්පා අපව පේන්න ඉන්නවා. ඒක වැඩ කරන්නේ ටික වෙලාවකට විතරයි අනිල්. ඒත් ඔයාගේ විශේෂ හැකියාව නිසා මට පුළුවන් මේ බේත ඕන වෙලාවක හදාගන්න. ඔව්. හරි. අපි දැන් මුල් පිටුවේ ඉඳලම පටන් ගමු. මෙට පාරනම් පුතෝ මං ඇතෙව්වේ පැරණි පුස්කොළ පොතක සඳහන් පරණම පරණ හබක. මේක සෝපිරියට වැඩ කරා. නිල්කුරුන්ට ඉවරයි. මට ඒගොල්ලෝ එනවා නම් මෙන්න මේකෙන් හොද්දට ඇහෙනවා. කොහොමද ඒක? මහප්පගේ විශේෂ දැනුම් දීමක් තියෙනවා. කට්ටියටම කම මැද තියෙන රැස්වීම මඩුල්ලට එන්න කියලා. හොඳයි දරුවනේ. මගේ නොපෙනී යන ද්‍රාවණය ඉතාමත්ම සාර්ථක ලෙස හදාගන්න පුළුවන් වුණා. මම මේ කියන්න හැදුවේ මට මේ කිසි දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ මගේ සහකාරයා නැත්නම්. මම හැමතිස්සෙම කියන වගේ මේ පැසසුම් ලබන්න ඕනේ මම. මහප්පගේ හෙවණැල්ල වගේ ඇසිස්ටන්ට් එකට ඉන්නේ මම නිසා. තේරුම් ගන්න. මේ සියලුම ගෞරවය අනිල් වෙත හිමි වෙනවා. කට්ටිය ඉතින් කොහොමද ඔයාලට? රසායනාගාරයේ පිපිරීම නිසා අනිල්ගේ මතකය දැන් තව තවත් වැඩි වෙලා තියෙන්නේ. මතක වෙන්නේ ලොවෙත්. අපි හැමෝටම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එයා දැන්ටමත් මගේ හැම පරීක්ෂණයක්ම මතක තියාගෙන ඉන්නේ. අතුරුදහන් වීමේ ද්‍රාවණය හදන එක පවා. මේ දේම ඔයාලටත් කරන්න පුළුවන්. නීලවර්ධන ඔයාගේ නගර සැලසුම් ඔක්කොම අනිල් මතක තියාගනි. එහෙනම් ඉක්මනට තව ගෙවල් දෙක තුනක් ගන්න පුළුවන් වෙයි. ගොවි නීල කියන්න බලන්න ඔයාට මොනවද වැඩිපුරම මතක තියාගන්න ඕනේ? එදිනෙදා ලැබෙන දාන්න ඵලදාව ගැන වාර්තාවක් හදලා අනිල්ට කියන්න ඕනේ ඒක මතක තියාගෙන ඉන්න කියලා. කවි නීල එයා ඔයාගේ කවි ටික ඔක්කොම මතක තියාගනි. අනේ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද මහප්පා?
මහත්තේ. කකානිල් ඔයාගේ කෑම වට්ටෝරු ඔක්කොම මෙයාට කියන්න. හරි මාපේ මගේ කේක් පුඩින් ජෑම් බනිස් ඔක්කොම තියෙනවා. එතකොට නිල්මිනි එයා ඔයාගේ මල් පාත්තු වල මල් ගැන මතක තියාගන්න. මේක නම් මගේ වැඩවලට ගොඩාක් ලොකු දෙයක් මහත්තේ. අනිල් තමයි අපේ මොලකරුවා සමගම ඉන්න වැඩකරුවා එයාට මතකයි හැමදේම ඒකයි එයාගේ දක්ෂකම අනිල් තමයි අපේ මොලකරුවා සමගම ඉන්න වැඩකරුවා එයාට මතකයි හැමදේම ඒකයි එයාගේ දක්ෂකම අනිල් තමයි අපේ මුදකරුවා ගමටම ඉන්න වැඩකරුවා. එයා මොනවද මම මේ කියවන්නේ? ඒ බද්ද දැන් මට මොකක් හරි සින්දුවක් ඇහිච්ච ගමන් ඒකම කියවනෝ නැද කවුද වගේ? හරියට හරි. ඒගොල්ලෝ සින්දුව දැවැත්තුවා. ඒ කියන්නේ ළඟදිම මේගොල්ලෝ මේ කිට්ටුවට එන්න ඕනේ. දැන් ඉතින් මට තියෙන්න බලාගෙන ඉඳ විතරයි අපි හැංගිලා බලාගෙන ඉමු. ඒගොල්ලෝ මට තාව ගමන් මගේ ඉන්න උයිදටම උගුරට අහුවෙලා ඔක්කොම නින් කුරුදිච්ච ටික මට ඒක පාර මල්ල ගන්න පුළුවන් වෙනවා. ඔන්න මං කියනවා අකුරු මැකී නෑ කොල්ල ගැලවී නෑ බොඳ වී නෑ සිතුවම්. අකුරු මැකී නෑ කොල්ල ගැලවී නෑ බොඳ වී නෑ සිතුවම්. ඒක නම් නියම කවියක් තමයි කවිනීල. මොකද්ද මේකේ තේරුම? තේරුම තමයි අනිල් පරණ දේවල් හොඳට මතක තියාගෙන ඉන්න කියන එක. ඔව්නේ මට තව ටිකක් අමතක වෙනවා. මතක තියාගන්න අනිල් මට ඕනේ කරලා තියෙන සියඹල ග්‍රෑම් 5යි ගොරක කැලි 20යි. ඔයා කිව්වේ සියඹලා ග්‍රෑම් 5යි ගොරක කෑලි 20ක් විතරයි ඕනයි කියලාද? ඔය කිව්වේ හරියටම මගේ තක්කාලි සුප් එක හදන්න ඔය ටික අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔය රෙසිපි අමතක කරන්න එපා. අයියෝ ඩැෆඩිල් දේලියා වඩ එතකොට ඒක අපෝ එපා වෙනවා. අපට දැන් පොඩි විවේකයක් ගන්න බැරිද? පුළුවන් මොකක් හරි අවුලක් අනිල්. මගේ ඔළුව පුපුරන්න වගේ රිදෙනවා. ඔයාට කියන්න මේව මොලකාරයෙක් වෙන එකේ කිසි විනෝදයක් නැහැ. ඒ වුණාට ඔයා හිතන්නේ නිල්කුරු මිට්ටන්ට ඔයා කරන සේවය ගැන. ඔයා යාළගේ හැම දෙයක්ම මතක තියාගන්න ඕනේ. අච්චර අමාරු මහත්මගේ අතුරුදන් වීමේ ද්‍රාවණය හදලා හැටි දන්නවා. අතුරුදන් වීමේ ද්‍රාවණයක් කියලා කිව්වා. ඒ මොකක්ද ඒ කතාව තේරෙම? ඔය කියන සූත්‍රය හොයාගත්තත් ඉතින් මට මේ උගුල්ලට වටෝ ඉන්න දෙයක් නෑ නෙදිලා. මොකක් හරි කරලා ඒක හොයා. ඔයා ඒ නිසා ඔයාගෙන උදක්සරු කරන්න එපා අනිල්. පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ. අපෝ ඔය දිනකින් කාට හරි මතක ඇතිනේ මහප්පලගේ තියෙන අතුරුදන් වීමේ සූත්‍රය. ඒක මට කියලා දුන්නාට පස්සේ ඕගොල්ලන්ට මම ඒක පාවිච්චි කරනවා. මහප්පේ ලොකු මහප්පේ මේ ද්‍රාවණය නම් හරියටම වැඩ කරනවා. අනිල්ට කියන්න ඕනේ මේකෙන් තව ටිකක් හදලා දෙන්න කියලා. කොහෙද මහප්පේ මහප්පා හිටියේ? ලෝගුස් ඇවිලා අනිල් වයි නිලිමිනිම අවන් ගියා. අන්න අර පැත්තේ. මොනවා? අනික එයා දන්නවා අනිල් ළඟ අතුරුදන් වීමේ සංගීතය තියෙනවා කියලා. ලෝකු සතට මේක යන්න දෙන්න හොඳ නෑ. එහෙම වුණොත් එයා අපේ ගමට නිකම්ම ඇතුල් වෙයි. නිලන්ත ගොවිනීල වාස්නික දේවල් වැඩි වෙන තරමට ආම්ලික දේවල් සියලුම අයින් වෙලා යනවා. ඒ කියන්නේ නිකුත් නිත්තන් ගඟේ තියෙන දහඩිය යනවනම් සිරුවත් ඔක්කොම මේකෙන් සිද්ධ වෙලා යනවා. මේකට මං කියන්නේ සබම් බෝල නෑම කියලා. එතකොට හරි නේද? සබම් බෝල නෑම. එයාට කිසිම දෙයක් කියන්න එපා අනිල්. දැන් ඉතින් ඔක්කොම වමාරන එකයි කරන්න තියෙන්නේ. කියනවා. හැම දෙයක්ම සිද්ධ වුණේ ගොඩාක් කාලයකට කලින්. බැල්වට අරන් නැතුව කියන්නේ තියෙන්නේ කෙලින්ම කියනවා. තව මට මතකයි අපේ මහප්පා ගෙම්බෙක් කරන්න ලෝගුස් දඟලපු දැඟලිල්ල. හැබැයි එයාට මොකොත් කරගන්න බැරි වුණා. අන්තිමේ මහප්පා බේරුණා. ලෝගුස් මොඩේ වුණා. මට ඒක මතකයි මෝදියෝ මට ඒක මතකයි. ඔයාට කවදාවත් ඒ අතුරුදන් වීමේ ද්‍රාවණය ඉගෙන ගන්න නම් හම්බෙන්නේ නෑ. මට ඔය කියන සූත්‍රය හම්බුනාට පස්සේ ඕගොල්ලන්ව ටෝස් කෙල්ල කන්ද තමයි මං බලාපොරොත්තු වෙන්නේ. ඒක කොහොමද? තව කොච්චර දුරද මහප්පේ? කියවන එක නවත්තන්න. අපි මෙතන කියව පරක්කු වෙන්න ගියොත් ලෝකෝස් අනිල්ගෙන් රසායනික සංයුතිය ලබාගෙන අපේ ගම හොයාගෙන එයි. අතුරුදන් වීමේ ද්‍රාවණය සාදා ගන්න ආකාරය පල්මානික්කන් ග්‍රෑම් 6.2යි. රතු ගඩොල් කුඩු අවුන්සයයි. තව ඕන ආඩතෝඩ කොළ 25කුත්. ඊට පස්සේ තියෙන ඔක්කොම කලවම් කරන්න. උපුල්වන් දෙයනේ. එයා දැන්ටමත් ඒක දැනගන්න. දැන් මොකද මහත්තයා කරන්නේ? මේක තව බින්දු කීපයයි තියෙන්නේ. ඒක තමයි අපේ එකම අවස්ථාව. හරි දැන් අපි මෙහෙම කරමු. පල්මානික්කන් ටික අදලා ආඩතෝඩ ටික මික්ස් කරලා අපි ලස්සනට රසට හොඳට හදාගමු තාවනේ. වැඩක් කරනකොට සද්ද කරන්නේ නැතුව ඉන්න බැරිද මොකද තකදිනවා. ඔය සද්ද නවත්තලා ඉන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා නංගි. මං ඔයාව අල්ලගත්තා. ඔයා බය වෙන්න එපා අනිල්. ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා තිනවා මුදා ගැනීමේ මෙහෙයුමට.
කොම්පූස සේනම දේවල් අවුල් කරනවා. කොහෙද මෙතන හිටපු නිල්කුරු මිටි ගියේ කවද්දම? මට තේරෙන්නේ නැහැ මොකද මෙතන සිද්ධ වෙන්නේ කියලා. හොඳට එල්ලලානේ තිබ්බේ. නිල් බුද්ධි ඔයාව පේනවා. මං ඔය පස්සෙලා ගම්බෙනම් ලොගුස් දැන් බිසි. හිතුවද පැනගත්තාම බේරුණා කියලා. ඔහෙලා දන්නේ නෑනේ මතක නෑනේ ඔහෙලට. මම හදාගත්තා කියලා. අර අතුරුදහන් වීමේ ද්‍රාවණිය. අතුරුදහන් වීමේ ධර්මණය හොඳට වැඩ කරපේක නම් අපේ වාසනාව. එහෙනම් ඉතින් අපි ගමට ගිහිල්ලා කියමු අනිවිද ඒක හදන්න අපිට උදව් කරන්න කියලා. මොන සූත්‍රයක්ද? ඇයි අනේ වගේ මොලේ ඇතුළේ තියෙන අතුරුදහන් වීමේ සූත්‍රය මතක නැද්ද? මොන මතකයක්ද? මට හිතෙන්නේ ලෝගෝස්ගේ සබම්බෝල නෑමෙන් අනිල්ගේ මතකය ආපහු සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා. අනිත් අයියනේ ඒ කියන්නේ ලෝකෝස්කාව සංගීතය තියෙනවද? එයාට එච්චර ලේසියෙන් ඒක ගන්න හම්බුන්නේ නැහැ. අපි අතුරුදහන් වෙලා හිටපු වෙලාවේ මං එයාගේ සටහන් පුපුර්ණ ද්‍රාවණයක් හැදෙන විදිහට වෙනස් කළා. ටිකක් බලාගෙන ඉන්නකෝ. මට පේන්නේ නිල්කුරු මිටි දුන්නේ අපිට ගේ නොපෙනී යන ද්‍රාවණයක්ද කොහෙද? මගේ ගේම සපතලා වුණා. කරුපේ තමයි මේක දැම්මට. හෝදා වේලා දෙන්නම් මං ඕන වැඩක් කර වඩු දෙන්නම්. වැඩෙන් දිවි රකින්න බොහෝ දුකින් කල් ගෙවන. නෑ ගොවිනීල. ඔහම එක දිගට වතුර දාගෙන ගියොත් ඔය පැලවල මුල් කුණු වෙනවා. වගා විනාශ වෙනවා. හබෝ නෑ තදනිල් ඔයාට ග්ලාස් එක පියද ගන්න ඕන නම් ඔයිට වඩා ස්පොන්ජ් එක වතුරෙන් පොඟව ගන්න ඕනේ. මං ඔයාට හොඳ ඉංගියක් දෙන්නද? මෙන්න මෙහෙමයි. හැමද? මට ඔය ඉංගි කියනව පේන්න බෑ. හබයි ලොකු මහප්පේ. බොහොම ස්තුතියි මහප්පේ. ඇයි මහප්පේ මම මගේ ඥානෙ පාවිච්චි කරලා උදව් කරන්න ගියාම හැම වෙලෙම ප්‍රතික්ෂේප. ඔයාගේ ඥානය පාවිච්චි කරන්නේ වැරදි විදිහට. දැන් ගණන් ගන්න එපා ඒක. ඔයා ගිහිල්ලා අපේ ගිනි නිවන රටේට වතුර පුරවන්නකෝ. හරි මහප්පේ මම ඒක කිම්ම කරන්න. මම ඇත්තම හරි කැමතියි මහප්පේ මේ ගමේ සංඝාතන වැඩවලට නායකත්වය දෙන්න. මොකද ඔයා කියලා දෙන විදිහට මහප්පේ කවදාද ඒකට ඔහොම කියව ඉන්න ගියොත් හෙට තමයි ඒක කරන්න වෙන්නේ. ඔයා දැම්මම ගිහිල්ලා කියපු වැඩේ කරන්න. ඔක හරි පරිස්සමෙන් කරන්න වැඩක්. මොකද ලින්ද උඩ හරි අවදානම්නේ. හරි නිල් බුද්ධි මං ඒක ගැන බලාගෙන තියෙනවා. ඔයා ඒකෙන් ඔප්පු වෙනවා මේ කම්බේ හොඳට හයියයි කියලා. මේක මේ නූගත් කිසිම කෙනෙක් මේ බුද්ධිමත් මාව චුට්ටක්වත් අගය කරන්නේ. හැබැයි මම සැලෙන්නේ. මේ මහපපට මොකක් හරි දෙයක් කිව්ව මට ඒකත් අමතකයි. මොකක් හරි වැදගත් දෙයක් කිව්වේ. අකුණු ගගහ වහිනවා. හැමෝම තම තමන්ගේ ගෙවල් වලට යන්න. වැස්ස ඉක්මනින්ම පායයි. අපේ වෙලාවට අකුණු වලින් කිසි කරදරයක් වුණේ නෑ. මගේ නිවස ගිනි ගන්නවා. ගින්න! අපේ ගිනි නිවන අංශේ. නිල් බුද්ධි ඔයා වතුර පිරෙව්වේ නැද්ද කල්දේරමට? හානී දැන් තමයි මතක් වුණේ පිරෙව්වේ නෑ කියලා. යන්න ගිනි නිවන බටය කැඳවන්න. වෙච්චි විනාශයක් අම්බෝ. කිසි දෙයකට බය වෙන්න එපා නිල් පුතේ. අපි හැමෝම එකතුලා ආගේ ගේ ඔයාට අලුත්ම එකක් හදලා දෙන්න. ඔව් ඒක යසට තියේ. ඔන්න ඔය පැත්තට දැන් ලොකු ඩනල්ලයක් දාන්න ඕනේ. ඔය පැත්තේ මට උදේට ඉර බලන්න ඕනේ, රැයට හඳ බලන්න ඕනේ. ඔන්න ඔය පැත්තේ හදන ඔය පැන්ටි කාපට් එක ඉතාම ලස්සන එකක් වෙන්න ඕනේ. හබෝයි. ගෙදර වැඩ කටයුතු හොඳට කරගෙන යනවද? හරි මාපේ දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ගේ හදලා ඉවර වෙනවා මම කොහෙද නිදාගන්නේ? රැය නිදාගන්න ඉපැයි. ඔයාලට තේරෙනවනේ නිල් බුද්ධිගේ ගේ හදනකල් එයාට නිදා ගන්න තැනක් ඕනේ. කාගේ ගෙදරද ඉඩ තියෙන්නේ? ඔයාට මාත් එක්ක ඉන්න පුළුවන් නිල් බුද්ධි. බොහොම ස්තුතියි නීලවර්ධන. ඕක සුළු දෙයක්. මං එහෙම හිතනවා. මේක තමයි මං අලුතෙන්ම නිෂ්පාදනය කරපු ධාන්‍ය නෙලන යන්ත්‍රය. ෂා සුපිරිනේ. මේක කොහොමද වැඩ කරන්නේ කියලා කියන්නකෝ. ඒක ගැන මම පස්සේ කියන්න. දැම්මයි යන ඔයාගේ ගේ හදන වැඩ ටික නියමිත කෙරීගෙන යනවාද කියලා බලලා එන්න. මං එනකන් කිසිම දෙයකට අත තියන්න එපා. වැඩි නම් නරකම නෑ. හැබැයි ඉතින් මෝඩයන්ට තමයි මේ වචන ගැලපෙන්නේ. මං වගේ බුද්ධිමතෙක්ට ඕනෑම ක්‍රියාවක් කරන්න හැකියාව තියෙන නිසා. හපෝයි. අපොයි වැඩේ දුන්නා නේද?
නිල් බුද්ධි ඔහෙට පොඩි කාම්ගේ දෝෂයක් තිබ්බ මම ඒක හදන්න ගියේ. හයි හවයි. ලස්සනට වැඩේ ඉවර කරලා දෙන්න හැදුවම හදිස්සි වුණා. අනිවාර්යෙන්ම ඔයාට මාත් එක්ක ඉන්න පුළුවන් නිල් බුද්ධි. ඔයා මොකද හිතන්නේ මගේ පෝට්‍රේට් එක ගැන? අපේ චිත්‍ර නිල තමයි මේකෙන්ද මටම කියලා විශේෂයෙන් ඒකෙන් මගේ ලස්සන විදහාපානවා කියලාත් කිව්වා. මං යනවා ඔයාගේ ගෙදර තීත ටිකක් ගාලා දෙන්න. හැබැයි හිටියට කමක් නැහැ පුතෝ එක එක දේවල් අතපත ගන්න එහෙම යනව නෙවෙයි ඈ. මේ පෝට්‍රේට් එකේ මොකක් වැවුලක් තියෙනවා. පොඩි කලර්ස් වල වැවදක් තියෙනවා. පොඩි බ්ලැක් ගතිය පොඩ්ඩක් වැඩි කරලා. හවෙයි. තව චූචුට වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටිකක් ටක් ටක් ගාලා කරලා දැම්මනම් හරි පිල්ලක් මේකේ. හැටියාන්ටන් ඒ වැඩේ තහවරයි. ගෙදර යනකම් ඉස්පාසුවක් නෑ අප්පා ප්ලේන් ටිකක් එහෙම ගහලා කන්නාඩියේ මූණ බලාගෙන ඉන්නවා තරම් සැපතක් ආයි ඉතින් මට කොහෙන්ද? විස්කිරින්ජා වගේකුත් තිබුණා. හත්තිලව්වයි මගේ ලස්සන ගෙදර. කොහොමද ඔබගේ නිවසේ සම්පූර්ණත්වය? අයියෝ මම මේ දකින්නේ ඉරියත්. අයියෝ මගේ පිළිම ටික. ඔය සම්පූර්ණයෙන් ගියේ හැදිකවානේ. මම මහන්සිලා අපේ ඔය ටික හැදුවේ. හබෝයි. කිසිම කලාත්මක හැක් නැති මෝඩ නිල් කුළුමිට්ටෙක්. බාදම් පුඩි මට කොර කදාන්නේ කවුද මෝඩයෝ? අසදිව මැදිච්ච මෝඩෙක්. අයියෝ මගේ චිත්‍ර ඉවරයි යනවා යන්න. ඒකම වේලුවක් නෙමෙයි නිල් බුද්ධි. ඔව්වටද නිල් බුද්ධිය සංගීත කියන්නේ? ෂේ. ඇයි ලොකු මහප්පේ මුම්මට පයින් ගහලවන්නේ? මං ඒගොල්ලන්ට කළු පෙරද්ද මොකද්ද? ඇයි මාව ප්‍රතික්ෂේප කරන්නේ? ප්‍රතික්ෂේප නොකර කොහොමද? ගෙටවද්ද ගත්තාම ඔක්කොම විනාශ කරනවනේ. ගණන් ගන්න එපා නිල් බුද්ධි. ඔයාට දැන් ඉන්න වෙන තැනකුත් නෑනේ. ඒ නිසා ඔයාට පුළුවන් මගේ ගෙදර මාත් එක්ක ඉන්න. මන් දැනන් හිටියා මහප්පේ බුද්ධි මේ සද්ද බද්දත් එක මට නිින්ද යන්නේ නෑනේ. මොකද්ද මේ සද්දේ? මේ කරාමයක් වහලානේ. මහප්පට අමතක වෙන්නේ නැති. මේ කැවේ නම් සේදමාවි. හප්පෝයි. නිල් බුද්ධි මාව පිටසක්වල 100 කෙනෙක් කරන්නද ඕනේ ආයෙත්? ඕ. නිල් බුද්ධි මට තියෙනවා ඔයත් එක්ක ලොකු කතා බහක් කරන්න. ඒක ගොඩාක් වැදගත් එකක්. ඔයයි මායි අතර විතරයි ඒක. මං හිතුවා මහප්පේ අනිත් අයට වඩා මහප්පා ගොඩක් සෙන්සිටිව් ඇති කියලා. හරි මේ අහන්නකො නිල් බුද්ධි. ඕක පහතට දාන්න. ඔයා කාගේ හරි ගෙදර අමුත්තෙක් විදිහට ඉන්නකොට ඔයා හැසිරෙන්න ඕන ඔයාට කැමති විදිහට නෙමෙයි එයාට කැමති විදිහට. ඒ වුණාට මහප්පේ මම මගේ බුද්ධියෙන් කොට සිතක් කරන්න හැදුවේ. ඇයි ඉතින් ඒකට මට ගාන්නේ? ඔයා හොඳ හිතකින් එහෙම කරන්න ඇති නිල් බුද්ධි. ඒ වුණාට හැමෝම එක වගේ නෑනේ නිල් බුද්ධි. ඒක ඔයා තේරුම් ගන්න ඕනේ. ඒකත් එහෙමද මහප්පේ? එහෙනම් මම මේ ගම හතහැරදා ගිහින් වනවාසීව ජීවත් වෙනවා මහප්පෙක්. මේ ලැබුණේ ජීවත් වෙන උචිත ගුහාවක්. හපොයි. හොඳ වෙලාවට මං හිතුවේ මේ ගල් ගුහාවේ කවුරුත් නැහැ කියලා. මගේ තනියට පූසෙක් ඉන්නවා. ඒක ලොකු දෙයක්. කොහොමද අනේ? ඔයාට කියන්න මීයා සමා වෙන්න පූසා. හරිද? ඔයාට කියන්න මාව මේ ගමෙන් පිටුවහල් කරා. මං ඇඹරුන්නේ නැහැ. මම ගාගෙන තිබේ එකම කලිසමත් තරම් එළියට බැස්සා. හැබැයි එක දෙයක් මතක තියාගන්න මම මගේ කලිසමට ගොඩක් කැමතියි. ඔයා බය වෙන්න එපා. අපි මේ ගුහාව තුල අපේ නායකත්වය, අපේ පාලනය අපි තාමත් හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. කිසිම හේතුවක් නිසා අපි කණ්ඩායමක් විදියට දෙකට කැඩෙන්න හොඳ නැහැ. ඔහොම ඉන්නකො මල්ලි. මගේ කතාව අහන්න හිටපු අන්තිම එකක් ගියා. මේක ජීවිතය කියන්නේ. මේක තමයි මන් දැකපු සැඩම කුණාටුව. නිල් බුද්ධි ගැන ආරංචියක් තියෙනවද? අනේ ලොකු මහත්තයා අපි ගමේ හැමතැනම බැලුවා. එයා කොහෙවත් නැහැ. එහෙනම් එයා ගම ඇතරලා යනවා කියන්නේ නැත්තේ ඇත්තටම? එයා යන්න ඇතර බහ කුණාටු වශයෙන් නේද? මගේ දරුවනේ අපිට මේ දැම්මම නිල් බුද්ධිව හොයන්න යන්න සිද්ධ වෙනවා. නිල් බුද්ධි ඔයා කොහෙද? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් එක ගයක් ඇතුලේ බොහොම සතුටින් ජීවත් වෙනකොට තව කෙනෙක් තනි වෙනවා. මට අනිත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි කෙනෙක් සතුටු වෙද්දි කෙනෙක් දුක් වෙන්නේ? දැන් බලන්න මම කොච්චර නිදහසේ මේ කොටේ උඩ ඉන්නවද? ජල හද්දයනේ ගුහාව නා යනවා. නිල් බුද්ධි ගඟ පැත්තේ නෑ ලොකු මහප්පේ. එහෙනම් අපි ගුහා තියෙන පැත්ත පරීක්ෂා කරන්න ඕනේ. අපේ ඇයි අඩි සලකුණු නේද? මම පස්සෙන් එන්න. කවුරුත් පේන්න නෑ. නිල් බුද්ධි මෙතන ඉඳලා යන්නේ නැති. අපි ඉක්මනට මෙතනින් ගුහාව නා යනවා. මේ පැත්තට යමු දරුවනේ. ලොකු
මහත්තේ අනේ වට මොකද උනේ? සුදු කොඩි අදින්න වෙයිද? කඩලා ගන්න. මේ කොටේ අල්ලලා අපි බුරුල් වෙච්ච තැනට ගහමු. අනේ ලොකු මහත්තේ නැගිටින්නකෝ. ඇයි මාව ප්‍රතික්ෂේප කරන්නේ මේ සමාජයෙන්? ඒ කකානීල මේ තෙමෙන හොඳට මාව. ඒ දොර අරින්නකෝ. කකානීල නිලුපුල් දොර අරින්නකෝ. මට හෙම්බිරිසාවක් තියෙනවා. ලොකු මහත්තයා ගෙදර ඉන්නවද? මේ ගමේ අය කොහෙමක බයිලාද මන්දා? කවුරුත්ම නැහැ. මේ ඉන්නේ නිල් බුද්ධි. ඔයා කොහෙදනේ හිටියේ? ගමේ හැමෝම ඔයාව හතික් දාගෙන හොයනවනේ. නිල්බුද්ධි ඔයා මෙච්චර වෙලා කොහෙද හිටියේ? අපේ මහත්තයාව දැක්කද කියන්නකෝ. එයා නිල් බුද්ධි හොයන්න කියලා ගියානේ. හැබැයි මේ විද්‍යාව එන්න ඕනේ තාම නෑනේ. අනේ හද්දිගිනේ මං හිටපු ගල් ගුවාට ගියොත් එහෙම අපේ සනුවරේම අනිවාර්යෙන් විනාශ වෙනවා. ඒක නායනවා. මගේ පස්සෙන් එන්න. ආතන බුක්කු පැලනවා. හද්දිගිනේ නාය ගිහිල්ලා මහප්පේ යහතින්ද නිල්මිනි සුදු. ඉක්මන් කරන්න අපිට එයාලව බේර ගන්න වෙනවා. ප්‍රශ්නයක් දිහා එක ආකාරයෙන් නෙමෙයි බලන්න ඕන. තව විදි කීපයක් තියෙන්න පුළුවන්. ගිහිල්ලා බලන්න ඕනේ. ෂුවරකටම ගුහාවේ පිළිගන්න මේක. මෙතනින් පයින්න ඕනේ. ජබොස්. කොල්මන් බුදු එහෙම ඉන්නවද දන්නේ නැහැ. ඉක්මන් කරන්න ගල් ටික අයින් කරන්න. හපොයි ගුහාවට තව ගුහා ගොඩක් තියෙනනේ මං කොහොමද හරි හොයාගන්නේ? හපයි. අම්මා මීයා පූසා ඔයා හම්බෙච්ච එක ලොකු දෙයක්. මගේ යාළුවෝ ටික මේක හිර වෙලා මට හොයාගන්න බෑනේ. මෙදා පොටේ නම් කම්මුතුයි. අනේ නිල් බුද්ධි. මේ පැත්තෙන් එන්න ඉක්මන් කරන්න. හපොයි ගල් ටික කඩාගෙන වැටුණා නේද? මහප්පයි අනිත් කට්ටිය ඉවරටම ඉවරයි. මං වගේ බුද්ධිමතෙක් කෙනාට ගමේ කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. ගමම් බේරගෙන මාත් බේරලා ලස්සන දෙන්න මං දන්නවා. අර බලන්න. අන්න යාලා එනවා. නිල්බුද්ධි ඔයාගේ ෂණික ඥානය නිසා අපි ඔක්කොම බේරුණා. ඇත්තටම ඔයා අද තමයි ඔයාගේ බුද්ධිය හරියට වැඩක් කළේ. thank you නිල්මි නංගියා. හැබැයි මම ගමට මෙච්චර ලොකු ගේමක් ගහලා දුන්නේ එකේ කෘතගුණ සැලකීමක් විදිහට අද රාත්‍රියේදී මට නවාතැන් පහසුකම් ලබා ගන්න අවශ්‍යයි. ඒක දෙන්න ඕනේ. මම මේවා බලාපොරොත්තුෙන් කරපු දේවල් නෙමෙයි. නමුත් මට ඒවා ලැබිය යුතුයි. මං හිතන්නේ මම නිදන කාමරේ AC විය යුතුයි. ඒ විතරක් නෙමෙයි මට 3 වේල කෑම දෙන්නත් ඕනේ. මට සෑම ප්‍රධාන ආහාර වේලකින් පස්සේ ෆෘට් ජූස් එකක් අනිවාර්යෙන් ලැබිය යුතුයි. මං සතුටින් කියන්න කැමති ඒක නියමයක්. අපොයි. ජාතිය බේරාගත් වීරයාට සලකන්න දන්නේ නැති කුවර තමයි